Travel with Ravi SL YouTube channel එකෙන් අද උදෙන්ම අපි ඔයාලා එක්කගෙන ආවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නයෙන්ම තියෙන උසම කඳු මුදුනට මේ තමයි යක්දිස්සාගල දිස්සාගල කඳු මුදුනට යන්න දැන් විතර 200ක් විතර දුරට ආවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් නාතකනේ කඳුබන්දු. Travel with Ravi SL YouTube channel එකෙන් අපි අද ඔයාලව එකගෙන යන්නේ අන්න අර කන්ද මුදුනට. යක්දිස්සාගල කන්ද මුදුනට. කුරුණෑගල නගරයේ පහු කරමින් දඹුලු පාරේ ඇවිල්ලා වැවරොම පාරට තමයි දැන් අපි හැරෙන්නේ. හැරිලා කිලෝමීටරයක් විතර ගියපුවාම දකුණු අත පැත්තට තියෙනවා කුඩාගල්ගමුව පාර. මෙන්න මේ කුඩාගල්ගමුව පාරේ කැලෑවක් මැද්දෙන් එහෙම ලස්සන වටපිටාවක් එක්ක තව කිලෝමීටර් 4ක් විතර ඉස්සරහට ගමන් කරනවා. අන්න ඈතින් අපි යන ලොකේෂන් එක පේනවා. මේ පහු වෙන්නේ ලංකාවේ දිගම කඳු පන්තිය. කිලෝමීටර් 9ක් විතර මේ කඳු පන්තිය විහිදෙනවා. අන්න දැන් ක්‍රමක්‍රමයෙන් කුඩාගල්ගමුව ටවුන් එකට ආවා. එතනින් දකුණු පැත්තට හැරිලා තමයි අපේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. ඔන්න ඈතින් පේනවා යක්දිස්සාගල කන්ද. අපි ඕක උඩට තමයි අද යන්නේ. කුඩාගල්මුවේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර ඉස්සරහට යද්දි හම්බෙනවා ගණේගොඩ සංවැලි මහා විහාරය. අන්නේ ගණේගොඩ පන්සලෙන් බයිසිකලේ නවත්තලා තමයි අපි කන්ද තරණය කරන්නේ අද. යාළුවනේ මම ආවේ වැවරෝමේ ඉඳන් එන පාරේ ආවේ. මෙන්න මේ පන්සලේ තමයි අපි බයිසිකලේ දාන්නේ. මෙතනින් බයිසිකලේ දාලා තමයි යක්දිස්සාගල කන්ද නගින්නේ. මේ පන්සලේ නම සංවැලි රජමහා විහාරය ගණේගොඩ පන්සල. ගණේගොඩ පන්සලෙන් බයිසිකලේ නවත්තලා පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් අවසරය අරගෙන තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. පාර පැනලා චූට්ටක් අනිත් පැත්තට එනවා. ආපුවම බේම් මෙතන බෝකු කැටයක් හම්බ වෙනවා. අන්න ඒ බෝකු කැටේ ගාව වැටලා තියෙන්නේ අඩිපාර. ඒ අඩිපාර ඔස්සේ තමයි යක්දිස්සාගල කඳු මුදුනට යන්න තියෙන්නේ. අපි යමු එහෙනම්. හරි.
යාළුවනේ යද්දිසාගල කන්ද මුදුරට යන්න දැන් මීටර් 200ක් විතර අපි උඩට ආවා. සමහර තැන්වල පාර හොයාගන්න පුළුවන්, සමහර තැන්වල හොයාගන්න බෑ. හැබැයි ඔයාලට කල්පනා කරලා වටපිටා බැලුවොත් පාර හොයාගන්න පුළුවන්. මොකද මේ පාරේ මිනිස්සු ගිහිල්ලා තියෙනවානේ. ඒ යන තැන්වල මන්සාකරෝ තියලා තියෙනවා. ඒ කියන්නේ ඉටිකොල එහෙම මේ කැලෑවේ දාලා. එන්නකො පෙන්නන්න මේ. දැන් අපි කඳු වැටියේ 4න් 3ක් ඇවිල්ලා ඉවරයි. දැන් ඈතින් පෙවුන අර මහා පර්වතය තියෙන්නේ. අන්නේ පර්වතයේ වටේ කැරගෙන අතරතුර අපි ඉන්නේ. පර්වතයෙන් දකුණු පැත්තෙන් තමයි මුදුනට යන්න තියෙන්නේ. වම් පැත්තට ගියොත් ආය කන්ද පල්ලෙහාට යන්නේ. අපි මේ දැන් යන්නේ මේ ගල් දිගේ උඩට ඇවිල්ලා එතන අර හිස තියෙන්නේ. යදිසාගල කන්ද මුදුනේ පීක් එක. අනේ පීක් එකට යන්නේ වටෙන්. ප්‍රධාන ගල වටෙන් තමයි මේ යන්නේ. ඉතින් ඇත්තටම මේ පරිසරය කියනවා නම් අමුතු গুপ্ত බවක් මේ පරිසරයේ දැවෙන්නේ. කුරුල්ලන්ගේ ශබ්දේ හරි පාළුයි, හුලම් පාරක්වත් නැහැ. එයි අර හුලම් පාර ගලට වැහෙනවනේ. කන්දෙන් එහා පැත්තේ තමයි හුලම් පාර තියෙන්නේ. මේ හරි අද නම් හුලම් පාර මොකුත් නැහැ. ටිකක් දුෂ්කර ගමනක්. අපි 7ට විතර තමයි පන්සලෙන් බයික් එක නගලා පීක් එක පටන් ගත්තේ. දැන් 8:20යි. අපි වීඩියෝ කරගෙන ඉන්නේ. එහෙනම් තමයි මේ වෙලා යන්නේ. තව වැඩි දුරක් නැහැ. අපි ඊතුරු සියලු විස්තර උඩට ගිහලා කතා කරමු. යමු.
Hello යාළුවනේ. Good morning. Travel with Ravi SL YouTube channel එකෙන් අද උදෙන්ම අපි ඔයාලා එක්කගෙන ආවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නයෙන්ම තියෙන උසම කඳු මුදුනට. මේ තමයි යක්දිස්සාගල. කුවේණි ගල නොහොත් යක්දිස්සාගල. ඉතින් ඔයාලා අහලා ඇති විජේ කුවේණි කතාපුවත. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි විජේ රජතුමාට සාප කරමින් කුවේණිය මෙන්න මේ ස්ථානයේ සිට තමයි පල්ලෙහාට පැනලා තියෙන්නේ. හරියටම කියනවා නම් අපි දැන් මේ ඉන්න කන්දේ මුදුනේ මෙතන ඉඳන් තමයි පහළට පැනලා තියෙන්නේ. මෙතන ඉඳන් අධික බෑවුමක් තියෙනවා. අඩි 900ක 1000ක විතර ගැඹුරු බෑවුමක්. ඉතින් පැන්නාම වැට දැන හිතා ගන්න අමාරුයි. ඉතින් ලස්සන ප්‍රදේශයක්, ලස්සන කන්දක්. මේ ස්ථානයේ කුරුණෑගල අවට වයම් පළාතේ වැදගත් සම්දස්ථාන රාශියක් දැක බලා ගන්න පුළුවන්. හැබැයි අවාසනාවකට පරිසරයේ අර වායු අංශු ප්‍රමාණය වැඩි, දූවිලි අංශු ප්‍රමාණය වැඩි. ඒ ඉන්න දුර ඈත කඳු නම් පේන ප්‍රමාණය ටිකක් සීමිතයි. හරි. මම ඉතින් මේ තැනට පේන ලස්සන වැදගත් ස්ථාන ක්‍රමක්‍රමයෙන් ඔයාලට කියන්න. මගේ පිටිපස්සෙන් තමයි කුරුණෑගල නගරයේ අතුගල කන්ද. ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ මම ඔයාලට ඒ ලොකේෂන් ටික හරියටම පෙන්නන්නම්. මම දල වශයෙන් මෙතෙන් පේන ටික මම කියන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට මතකද දොළුකන්ද? සැලගම හුලංගල ලෝකාන්තය දන්නවද? එතෙන්ට ඒකත් පේනවා. ඊට අමතරව දැදුරුවය, නාතගනේ කන්ද, වැල්ලෑගල, යාපහුව රාජධානිය වගේ වැදගත් තැන් බොහොමයක් මෙතෙන්ට ආපුවම ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මං කියවනේ කුරුණෑගල නගරයට ආසන්නයෙන්ම පිහිටි උසම ස්ථානය තමයි මේ යක්දිස්සාගල කඳු මුදුන. මෙතෙන්ට මුහුදු මට්ටමේ සිට අඩි 1536ක් අපි මේ ඉන්න තැනට උසයි. යක්දිස්සාගල කන්දේ නම හැදිච්ච ආකාරය දැන් කියලා දෙන්න. හරිද? ඉතින් විජේ රජතුමාට කුවේණිය, ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් ශාප කරලා තියෙනවා. ඒ ශාප කරපු හින්දා යක්ෂ ගෝත්‍රිකයෙක් ශාප කරපු හින්දා තමයි මෙතෙන්ට යක්දිස්සාගල කියලා නම හැදුනේ. ඉතින් අපි පල්ලෙහි ඉඳන් ආවේ යම්කිසි අමාරු කැලෑවක් මැද්දෙන් තමයි අපි ආවේ. ඉතින් කුවේණි විජේ රජතුමාට ශාප කරද්දී ඒ කැලෑවේ සත්තු 5 දෙනෙක් ගල් වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. කුරුමිනියෙක්, එළුවෙක්, ඇතෙක්, ආන්දෙක් සහ ඉබ්බෙක් ගල් පර්වත වෙලා තියෙන බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ අනුව තමයි ඇතුගල, ආන්දාගල, එළුගල, ඉබ්බාගල කියලා මේ අවට කඳුපන්ති ගල්තලා කීපයක් නම් වෙట్లా තියෙන්නේ. ඉතින් ඔන්න ඕක ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මම දැන් ඔයාලට පෙන්වන්නම් නාතකනේ කඳුපන්තිය. කල්යාණේ යෝගම ශ්‍රම සංස්ථාවේ පින්වත් ආර්යවත් උතුමන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමිය තමයි මම දැන් ඔය වීඩියෝ එකේ පෙන්නන්නේ. එතන කන්දේ මුදුනේ චෛත්‍ය වහන්සේ නමක් වැඩ සිටිනවා. මම ඊට කලින් ගියා. අපි ළඟදිම ඔයාලව එතනත් එක්ක යන්න. අපි ආපු පන්සල පෙන්නන්නම්කෝ. උදේ බයිසිකලේ දාලා ආවේ මේ පන්සලෙන්. ඔය කෙනෙක් යන්නේ ඔය ගල් තලාව යට තමයි අපි උදේ බයිසිකලේ දාලා ආවේ. ගණේගොඩ පන්සල. දැන් මේ පේන්නේ ඇතුගල කුරුණෑගල නගරයේ සහ වැව. අර දුම ගතිය හින්දා ටිකක් ඉතින් පේනව අඩුයි. ඔයාලට පේන්නේ ඇතුගල පිළිම වාස්සේ කුරුණෑගල වැව. පළාත් සභා සංකීර්ණය, ගොඩනැගිලි සංකීර්ණය. කොහොම එද්දි තමයි මේ ලංකාවේ දිගම අපි මේ ඉන්න කඳුපන්තිය පටන් ගන්නෙ. අපි ආපු පාර වැඩලා තියෙන ওই කඳුපන්තිය අයිනේ. ආපු පාර කියනවා නම් කුරුණෑගල ටවුන් එකට ඇවිල්ලා වැව රෝමෙන් කුඩාගල්ගමුවේ පාරේ. කුඩාගල්ගමුවේ හන්දියට ඇවිල්ලා එතනින් ගෝඩගම පාරට වැටලා මින් හෙට්ටියට පොඩ්ඩක් මෙහින් තමයි මේ ගෝනිගොඩ පන්සල, ගණේගොඩ පන්සල තියෙන්නේ. පන්සල ගාව බයිසිකලේ නවත්තලා පාර පැනලා
තමයි අපි මේ ලස්සන ලොකේෂන් එකට ක්‍රමක්‍රමයෙන් ආවේ. බලන්න යාළුවනේ කන්ද මුදුනට පේන ඒ ලස්සන view එක. මේ කන්දෙන් මෙහා පැත්තේ තමයි ඔය වැල්ලව හිරිපිටිය ගණේවත්ත සයිඩ් එක වැටලා තියෙන්නේ. මේ පැත්තෙන් ඉස්සරහට බලපුවාම දොළු කන්ද මම දොළු කන්ද පෙන්නන්නම්. මෙන්න දොළු කන්ද. ඊට එහා පැත්තෙන් සැලගම හුලංගල දැන් මේ වලව එක්කගෙන යන්නේ යද්දිස්සාගල කන්ද මුදුනට වයම් පළාතේ විශාලම ජලාශය දැදුරු ඔය ජලාශය පේන ආකාරය පෙන්වන්නයි. මේ තමයි දැදුරු ඔය ජලාශය. බලන්නකෝ කොච්චර විශාලත්වද කියලා. මේ කියන්නේ ලංකාවේ මේ දිගම කඳු පන්තිය කියලානේ මේ අපි ඉන්නේ යද්දිස්සාගල මේ කන්ද අයිති මේ කඳු පන්තිය. සම්පූර්ණයෙන් කිලෝමීටර් 9ක් මේ කඳු පන්තිය දිගයි. ඔන්න දැන් වැල්ලෑගල. ඔය තියෙන වැල්ලෑගල. කුරුණෑගල එනවා නම් ඔයාලා වෙසක් පොසොන් වලට එහෙම වැල්ලෑගල ගිහිල්ලා ඇති. ඔන්න දැන් වාරිපොළ පැත්ත තමයි පේන්නේ මේ කඳු වලට වැයලා ඉඳලා වාරිපොළ ටිකක් පේනවා අඩුයි. දුමත් එක්කනේ. ඔන්න නාතගනේ කන්ද. ඒ කියන්නේ පුත්තලම් පාරේ එනවා නම් මහකැලිය සයිඩ් එක තමයි ඔය තියෙන්නේ. ඔන්න නාතගනේ කඳු පන්තියේ මුදුනේ තියෙන චෛත්‍ය වංශය. පාරක් නෑ. ඔතෙන්ට යන්න තියෙන්නේ නාතගනේ ආරණ්‍ය සේනාසනෙට ගිහිල්ලා ආමතුරුන්ගේ අවසරය අරගෙන එතනින් උඩින් පොඩි පොඩි අතු පාරවල් තියෙනවා. අඩි පාරවල්. ඒ අඩි පාරවල් දිගේ තමයි මේ පීක් එකට යන්න තියෙන්නේ. මෙන්න ඉතින් අපේ මහගෙවල් තියෙන ඔය හංහමුණව පැත්ත තමයි මේ තියෙන්නේ. ඔය සුදු පාට පොඩි ගොඩනැගිල්ලක් ඈතින් පේන්නේ. ඔය තමයි වාරිපොළ කළුගමුව පාරේ පනාදරගම හරිය තියෙන අර ඇග්‍රෝ කුෂිකර්ම කර්මාන්ත ශාලාව. ඔය මාස්පත පැත්තේ වෙල්ලෑවල් තමයි පේන්නේ. ඔන්න කන්දේ පල්ලෙහා. මේ වෙල්ලෑවත් එක්කම අපි ආපහු බයිසිකලේ නවත්තපු පන්සල මෙන්න මේ ගලගාව තමයි පන්සලේ අපි බයිසිකලේ නැවැත්තුවේ. එතන ඉස්සරහින් මේ පාර පාර පේන්නේ. ඔය පාර ගිහපුවාම ගෝනගම හන්දියට වැටෙනවා. එතනින් වම් පැත්තට ගියොත් වාරිපොළ. දකුණු පැත්තට ගියොත් ගණේවත්ත හිරිපිටිය. මම ඉතින් දෙවෙනි පාර මේ ආවේ. මීට අවුරුදු 8කට
10කට විතර කලින් තමයි පළවෙනි පාර ආවේ. ඔන්න ඔහොමයි යද්දිස්සාගල කන්ද මුදුනට ඔයාලා ආවොත් වටපිටාවේ පේන කඳු සහ විශේෂ ස්ථාන බලා ගන්න පුළුවන්. කවුද බුදියාගෙන ඉන්නේ? මොකද නිදි? මාංශද? කියන්න. ඉතින් මේ යද්දිසාගල පීක් එකට එන්න පාරවල් 4ක් හෝ 5ක් තියෙනවා. අපි අද ආවේ
කුරුණෑගල වැවරෝමට ඇවිල්ලා වැවරෝමෙන් කුඩා ගල්ගලුමේ පාරේ ඇවිල්ලා ගණේකොට පන්සලේ බයිසිකල් නවත්තලා තමයි යාවේ. ඔයාලට එහෙම නැත්නම් කුරුණෑගලට ඇවිල්ලා පුත්තලම් පාරේ මාස්පතට ඇවිල්ලා මාස්පතින් කුඩා ගල්ගලුමට ඇවිල්ලා එන්න තව පාරක් තියෙනවා. තව අනුරාධපුරේ පැත්තේ ඉඳන් එනවා නම් වාරිය පොළට ඇවිල්ලා වාරිය පොලෙන් ගණේවත්ත පාරේ ගණේවත්ත ටවුන් එකට කිලෝමීටර් 5ක් විතර තියෙද්දි දකුණු අත පැත්තට ගෝණගම් පාර තියෙනවා. අන්න ඒ ගෝණගම් පාරේ ඇවිල්ලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුරුණෑගලින් මරළුවාව වැල්ලවට ඇවිල්ලා ගණේවත්තට ඇවිල්ලා ගණේවත්තෙන් මේ ගෝණගම හන්දියෙන් හැරිලා මෙතෙන් එන්නත් පුළුවන්. ඕවා තමයි තියෙන පාරවල් ටික. ඒ කොහොම ආවත් අර පල්හැයා ඉඳන් ආපු ඒ කැලෑව තරණය කරලා එන පාර ඔයාලා හැමෝටම එන්න වෙනවා. ඒ පාරේ සමහර තැන් තියෙන හොයාගන්න බෑ. සමහර තැන් වල තියෙනවා මග සලකුණු කරලා. ඉතින් හරියටම මේ මග සලකුණු කරපු තැන් සහ මිනිස්සු ගියපු පාරවල් අඩි සලකුණු බලාගෙන එන්න. නැත්තම් මේ කන්දේ එක තැනකට ඇවිල්ලා හිර වෙනවා. ගල උඩ බඩ ගන්න තියෙනවා. එච්චර ඉතින් අමාරුවෙන් එන්න අවශ්‍ය නැහැ. ගල වටෙන් ඇවිල්ලා මෙතන එන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් වැස්සකුත් එනවා. අපි පල්ලට යන්න. තවත් ළඟදින් දවසකින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැඳින් අපිත් එක්ක travel with Ravi SL අපේ YouTube channel එක ඔයාලා subscribe කරන්න. bell icon click කරන්න. අපිත් එක්ක රැඳී ඉන්න. එහෙනම් සුබ දවසක් යාළුවෝ හැමෝටම.